මේ මාළු මිරිස් පිරවුම තමයි මම අද හදන්න යන්නේ. මස් මාළු කිසිම දෙයක් නැති දවසට මේ විදිහට මාළු මිරිස් ටිකක් හදාගත්තාම ඒකත් එක්කම බත් කන්න පුළුවන්. බලමුද අපි හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන අරන් තියෙනවා තරමක ලොකු මාළු මිරිස් කරල් 5ක්. මම මේක ඇට ටික අයින් කරගන්න තමයි දැන් හදන්නේ. ඕගොල්ලෝ කැමති නම් විතරක් ඇට අයින් කරගන්න. මේ ඇට තිබ්බම ටිකක් සැර වැඩි. ඒකයි මම ඇට අයින් කරගන්නේ. මේ විදිහට හැන්දක් අරන් ඇට ටික අයින් කරගන්නවා මම. මම මේ විදිහට සේරම මාළු මිරිස් වල ඇට ටික අයින් කරගන්නවා. මේ පිරවුමට අවශ්‍ය දේවල් පොඩියට කපාගත්තු ලුණු ගෙඩි 2ක්, ආවු මිරිස් කරලක්, සුදු ලුණු ටිකක්, කරපිංච පොඩ්ඩක්. මෙතන තියෙන පොඩියට කපාගත්තු කුකුල් මස් කෑලි 2ක්. කුකුල් මස්ම දාන්න ඕනේ නැහැ. ඔයාලට තියෙනවා නම් පොඩි මාළු කෑල්ලක්, කරෝල කෑල්ලක්, එහෙමත් නැත්නම් උම්බල කඩි චුට්ටක් හරි දාලා රසට හදා ගන්න පුළුවන් මේක. දැන් අපි මේ පිරවුම හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම මේක හදාගන්න පුළුවන් භාජනයක් ලිපේ තියලා ඒකට මම තෙල් මේසෙ හැඳි 2ක් විතර දාගන්නවා. දාලා තෙල් එක පොඩ්ඩක් රත් වෙන්න දීලා මුලින්ම මම මේ මස් ටික දාලා පැද ගන්නවා පොඩ්ඩක්. මේක දැන් බැදිලා තියෙන්නේ. මේ ගාන බැදුනහම ඇති. මේ බැදිච්ච මස් ටික පොඩ්ඩක් පැත්තකට කරගන්නවා. මේකට මම දාගන්නවා සුදු ලුණු ටික. මේකට මම ලුණු ටිකයි, අමු මිරිස් ටිකයි, කරපිංච ටිකයි දාලා ටිකක් ටෙම්පරාදු කරගන්නවා. දැන් මේකට මම දාගන්නවා කෑලි මිරිස් තේ හැන්දකුයි, ගම්බිරිස් කුඩු 4න් එකක් වගේ, රස අනුව ලුණු දාලා හොඳට කලවම් කරගන්නවා. මම මේකට දාගන්නවා කහ කුඩු 4න් එකක් වගේ. ඒකත් දාලා හොඳට කලවම් කරලා දැන් මේක හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මම දැන් ලිප ඔෆ් කරගන්නවා. දැන් අපි හදාගත්තු ටෙම්පරාදුව මේ මාළු මිරිස් ටිකට පුරව ගන්න හදන්නේ. මෙන්න මේ විදිහට හොඳට පුරව ගන්න ඕනේ. මම ගත්ත ඔක්කොම මාළු මිරිස් ටිකට මේ විදිහට පුරව ගන්නවා.
මම මේ පෑන් එකම ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. මේකටම උළුවල් තේ හැඳි භාගයක්, සූදුරු තේ හැඳි භාගයක්, කුරුදු පොතු කෑල්ලක් දාලා හොඳට කලවම් කරගන්නවා. මේකට මම දාගන්නවා පොඩියට කපාගත්තු සුදු ලුණු ටිකක්. ලුණු ටිකක්. දෙකට කපාගත්තු අවු මිරිස් කරල් දෙකක්. කරපිංචා ටිකක්. මේ ටික දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේකට දාගන්නවා මිරිස් කුඩු තේ හැඳි භාගයක්. කහ කුඩු තේ හැඳි කාලක්. ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්. බෙදපු තුන පහ කුඩු භාගයක්. අමු තුන පහ කුඩු භාගයක්. රස අනුව ලුණු. හොඳට කලවම් කරලා මම මේකටම දාගන්නවා උඹල කඩ ටිකක්. මේකට මම දැන් දාගන්නවා හොඳ උක්කු පොල් කිරි කෝප්පයක්. දාලා හොඳට කලවම් කරලා අපි හදාගත්තු මාළු මිරිස් ටික මේකෙන් තියාගන්නවා. මේ මාළු මිරිස් එක මම විනාඩි 2-3ක් වගේ වහලා තියෙනවා ටිකක් තැම්බෙන්න. දැන් අපේ මාළු මිරිස් එක පැත්තක් තැම්බිලා තියෙන්නේ. මම මේක ටිකක් අනිත් පැත්ත හරව ගන්නවා. තව විනාඩි 2ක් විතර මම වහලා තියෙනවා. මේ විනාඩි 2කට පස්සේ හොඳට තැම්බිලා තියෙන අපේ මාළු මිරිස් එක. බලන්න මේකේ පාට. මේ පාට වගේම තමයි රසත්. මාරම රසයි මේ හොද්ද. ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා මගේ channel එකත් එක්ක හැමදාම රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා.